ආයුබෝවන් දුවල පුතාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්නේ ප්‍රකාශන චිත්‍රයක් සරලව අඳින්නේ කොහොමද කියලා. අද මම කියලා දෙන ප්‍රකාශන චිත්‍රය දියනාන ළමුන් පිරිසක්. ඉතින් ඒක පියවරෙන් පියවර සරලව අඳින්නේ කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. හරි දැන් දුවල පුතාලා එහෙනම් දැන් බලන්නකෝ දැන් මේ ප්‍රකාශන චිත්‍රය අඳින විදිය මම මුලින්ම මෙන්න මේ වගේ දල සටහනක් තමයි අඳින්නේ. කොහොම වුණත් ප්‍රකාශන චිත්‍ර අඳිනකොට එකවර අඳින්නේ නැහැ. සමහර ඔය දුවල පුතාලා මම දැකලා තියෙනවා මේ එකවරම පැහැදිලි කරගෙන යනවා. සාමාන්‍යයෙන් එහෙම කරොත් ලස්සනට ඒ රූපය එන්නේ නැහැ. ඉස්සලා මේ වගේ දල සටහනක් මේ වගේ කටු සටහනක් තමයි මුලින් අපි අඳින්න ඕනේ. ඉතින් දැන් මේ ළමයා ගලක් උඩ ඉඳන් පනින විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් මම හොඳටම පැහැදිලි කරේ නෑ තාම. ඒ ඉරියව්ව විතරක් මම මේ එතන දල සටහනක් විදිහට ඇඳා. දැන් මේ හරිනුත් මම තව ළමයෙක් හිටගෙන අඳිනවා. ඉතින් ඒ ළමයා ඉරියව් විතරයි අඳින්නේ. කටු සටහනක් විදිහට මෙතන මම අඳිනවා. මෙන්න මෙහෙම ඒ ඉරියව් මේ වගේ මම පැන්සලෙන් ඇඳා. ඊට පස්සේ මෙන්න මේ හරියෙත් තවත් ළමෙක් මම මෙහෙම අඳිනවා. මේ වගේ කටු සටහනක් විදිහට ඇඳා. මේ හරියට ඉතින් අපි තව ළමෙක් ඇඳොත් හොඳයි. ඉතින් අර චිත්‍ර සමබරතාවයේ තියෙන්නත් එපා. එතකොට දැන් මේ හරියට ඉතින් මම තව ළමෙක් ඇඳලා ළමයාගේ කටු සටහනක් ඇඳා. එතකොට මේ ළමයි දෙන්නෙක් වතුර වලින් ගහ ගන්න විදිහ තමයි එතන කටු සටහන ඇඳේ. ඉතින් මේ හරියෙන් ගහක් අඳිමු. ඒ ගඟක් ළඟින් ගහක් ඇඳලා ගහේ අත්තක් එහෙම ගඟට පාත්තලා එහෙම තියෙනවා නම් හරියම ලස්සනයි. පාට කරාමත් ලස්සනයි නිර්මාණශීලී. ඉතින් දැන් මේ ගල් තලාවත් මේ වගේ ටිකක් මේ වගේ මෙහෙම කරමු. ඊට පස්සේ දැන් මම මේ ඇඳ කටුසටහන මකනවා. ඔක්කොම මකන්නේ යන්තම් පේන තියාගෙන මකලා මේ වගේ පැහැදිලි කරගෙන එනවා. ඉතින් දැන් අර මේ වෙලාවේ පැන්සල හොඳට උල් කරගෙන පැහැදිලි කරන්න ගන්න ඕනේ. ඉතින් ආයි පොඩ්ඩක් මතක් කරොත් එහෙම අර කටුසටහන ඇඳ එක චුට්ටක් ඉතින් යන්තම් පේන්න තියාගෙන මකලා තනීරෙන් වගේ ලස්සනට පැහැදිලි කරගෙන එනවා. මේ බලන්නකො ලස්සනට පැහැදිලි කරගෙන ගන්න පුළුවන්. දුවල පුතාලත් හොඳට බලාගෙන මේ වගේ ලස්සනට කරන්න බලන්න ඕනේ. දැන් මෙහෙම අත මේ වගේ අපි අඳිමු. දැන් බලන්න රූපෙත් පොඩ ලස්සන වෙනවා. අර ඉතින් අපි ඇඳ ඉස්සල්ලා කටුසටහන තමයි මේ වගේ පොඩ පියවරෙන් පියවරට මෙහෙම ලස්සන වෙන්නේ. දැන් ගහ ටිකක් පැහැදිලි කරමු.
මේ හරියට කොළ ටිකක් මෙහෙම ගමු. මේ රූපේ චුට්ටක් අපි මේ ගානට ගමු. ටිකක් ඔන්න මම ඒක දැන් අර ඉස්සෙල්ලා ඇඳට වඩා ටිකක් උසට ගත්තා. අපි වාඩි වෙලා ඉන්න කෙනෙක් විදියට ගමුකෝ. යාවත් පොඩ්ඩක් දැන් යාවත් පැහැදිලි කරමු. දැන් මේ රූපෙත් පැහැදිලි කරමු. ඔන්න හොඳට බලා ගන්න මම මේ පැහැදිලි කරන විදිය. එයාව පිටිපස්සෙන් පේන විදියට මූණතොට අර පැත්ත හැරිලා ඉන්නේ. දුවල පුතාලා හොඳට බලන්න ඒ පැහැදිලි කරන විදිය. මූණ වලින් හැංගීම් එහෙම පොඩ්ඩක් මතු කරන්න ඕනේ. මේ වගේ අපි හමන්දිමු. ජහත් පොඩ්ඩක් මේ වගේ හැඩ කරමු. මෙතන පොඩි පඳුරක් අඳිමු. දැන් ඕන චිත්‍ර දැන් ගොඩක් හරියටින් පැහැදිලි කරලා ඉවරයි. මේ ගල් තලාවත් මේ වගේ පැහැදිලි කරලා ඉතින් මෙතනට ඉතින් ඔය සබම් පෙට්ටියක් ඉතින් ළමයින්ගේ ඇඳුම් උනත් ඉතින් ඔතන දාන්න පුළුවන්. එතන බාස්කට් එකක් අපි අඳිමු.
දැන් මේ වගේ කකුලුත් පැහැදිලි කරමු. කකුලේ ඇඟිලි මේ වගේ ඔන්නම ලස්සනට පැහැදිලි කරනවා. දැන් ඉතින් මේ ගල්තලාවත් ආ චුට්ටක් හැඩ කරලා මේ ඈත ගඟේ සීමාවත් චුට්ටක් අපි ඔහම ගමු. ඒකට ඈත පඳුරු තියෙනවා. ඒ හරියට පොඩි ළමෙක් අඳිමුකෝ. ඔන්න එහෙනම් දුවල පුතාලට ලස්සන ප්‍රකාශන චිත්‍රයක් ඇඳලා පෙන්නවා. දුවල පුතාලගේ අදහසුත් මේකට එකතු කරලා දුවල පුතාලත් මේ වගේ ලස්සනට චිත්‍රයක් අඳින්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ගොඩක් දුවල පුතාලට ළමයින්ගේ මුහුණු අඳින්න ටිකක් අමාරුයි. සමහර මුහුණු අඳිනකොට ටිකක් අර මේ වයස වැඩි වගේ මුහුණු තමයි ඇඳෙන්නේ. අර ළමයින්ගේ මුහුණු හුරු බුහුටිනේ. ඒ හුරු බුහුටි විදිහට අඳින්න ගොඩක් ළමයින්ට අමාරුයි. ඉතින් ඉදිරි පාඩම් වලදී මම මේ මුහුණු වර්ග එක එක පැතිවලට අඳින විදිය වැඩිහිටි මුහුණු, වයසක මුහුණු, ඒ වගේම ළමයින්ගේ එක එක වයස් මට්ටමට තියෙන මුහුණු, අත් කකුල් පාඩම් මේ හැම එකක්ම මගේ සිත්තම් පාසල channel එකේ කියලා දෙන්න මම ඔයගලන්ට හිතාගෙන ඉන්නවා. අද අපි අඳපු චිත්‍රයත් ඊළඟ වීඩියෝ එකෙන් පැස්ටල් මාධ්‍යනුත් තවත් වීඩියෝ එකෙන් දියසායම් මාධ්‍යනුත් ලස්සනට පාට කරන්න කියලා දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දුවල පුතාලත් මේ විදිහට ඇඳලා මම කියලා දෙන විදිහට පාට කරලා බලන්න අනිවාර්යයෙන්ම මුළු ලකුණු පාරේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මගේ පන්තියේ ළමයි මීට වඩා ඉතින් ඒගොල්ලන්ගේ අදහසුනුත් මේ චිත්‍රයට දාලා ලස්සනට ඉදිරිපත් කරනවා. ඉතින් කොහොම වුණත් මේ ඔයගොල්ලන්ට මම අද මේ කියලා දුන්නේ ගොඩාක් සරලව තමයි. මේකේ ටිකක් අමාරු ඉරියව් මොකුත් නැහැ. ගොඩක්ම සරලව තමයි මේ චිත්‍රය මම ඔයගොල්ලන්ට අද කියලා දුන්නේ. හොඳයි එහෙනම් හැමෝටම ආයුබෝවන්.